අදින් වසර 2300කට වඩා ඈත අතීතයක ජීවත් වුණු අදටත් මුළු ලෝකයේම විද්‍යාව, දේශපාලනය සහ දර්ශනවාදය පාලනය කරන එක්තරා මිනිසෙක් ඉන්නවා. ඔහු නමින් ඇරිස්ටෝටල්. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යගේ ගුරුවරයා වුණු ජීව විද්‍යාව සහ තර්ක ශාස්ත්‍රයේ පියා ලෙස හැඳින්වෙන මේ අසිරිමත් මිනිසාගේ ජීවන කතාව පිළිබඳයි මේ සොයා බැලීම. අද කතානායකයාගේ කතාට මේ විදිහට මුල පුරද්දී අපේ පළවෙනි පොයින්ට් එකට යන්නයි මේ සූදානම. උපත සහ ළමා කාලය. ක්‍රිස්තුපූර්ව 384 දී පුරාණ ග්‍රීසියේ ස්ටැගීරා කියන කුඩා නගරයේ තමයි ඇරිස්ටෝටල් උපත ලබන්නේ. ඔහුගේ පියා නිකෝමකස් එවකට මැසිඩෝනියාවේ රජතුමාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙසයි ඔහුගේ පියා සේවය කරන්නේ. පියාගෙන් ලැබුණ ඒ වෛද්‍ය පසුබිම නිසාම ඇරිස්ටෝටල් කුඩා කාලයේ ඉඳලම ස්වභාව ධර්මයත් සහ ජීවින් ගැන නිරීක්ෂණය කරන්න පුරුදු වුණා. නමුත් අවාසනාවකට වගේ ඔහු කුඩා කාලයේදීම ඔහුගේ දෙමව්පියන් අහිමි වෙනවා. අපේ කතාවේ දෙවෙනි පොයින්ට් එක තමයි ප්ලේටෝගේ ඇකඩමි සහ ඇලෙක්සැන්ඩර්. වයස අවුරුදු 17 දී ඔහු ඇතැන්ස් නුවර පිහිටි එවකට ලෝකයේ ප්‍රසිද්ධම අධ්‍යාපන ආයතනයක් වුණු ප්ලේටෝගේ ඇකඩමියට ඇතුළත් වෙනවා. එහිදී ඔහු වසර 20ක් පුරා ලෝක ප්‍රකට දාර්ශනික ප්ලේටෝ යටතේ අධ්‍යාපනය ලබනවා. ප්ලේටෝගේ මරණයෙන් පසු මැසිඩෝනියාවේ පිලිප් රජුගේ ආරාධනයෙන් ඇරිස්ටෝටල් ලෝකයේම ජයගත් මහා ඇලෙක්සැන්ඩර් කුමාරයාගේ පෞද්ගලික ගුරුවරයා බවට පත් වෙනවා. ඇලෙක්සැන්ඩර් තුල ලෝකයේ ජය ගැනීමේ දැක්ම නිර්මාණය කරන්න ඇරිස්ටෝටල්ගේ අධ්‍යාපනය ලොකු බලපෑමක් කළා. අපේ කතාවේ අපි ඊළඟට යන පොයින්ට් එක තමයි අපේ තුන්වන පොයින්ට් එක. ලයිසියම් ආයතනය සහ විශේෂ සේවාව. පසුව නැවතත් ඇතැන්ස් නුවරට පැමිණෙන ඇරිස්ටෝටල් ලයිසියම නමින් තමන්ගේම පාසලක් ආරම්භ කරනවා. මෙතැන්ට ඔහු ලෝකයට කළ සේවාවන් අතිමහත්. පළමුවැන්න ජීව විද්‍යාව. ලෝකයේ පළමු වතාවට සතුන් සහ ශාක කාණ්ඩවලට බෙදා විද්‍යාත්මකව වර්ගීකරණය කළේ ඔහු. ඒ නිසා ඔහුව ජීව විද්‍යාවේ පියා ලෙස හඳුන්වනවා. දෙවැන්න තර්ක ශාස්ත්‍රය. මිනිසෙකු නිවැරදිව සිටිය යුත්තේ සහ තර්ක කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව නීති පද්ධතියක් ලොජික් ඔහු හඳුන්වා දුන්නා. තෙවැන්න දේශපාලනය සහ කලාව. පොලිටික්ස් වැනි ග්‍රන්ථ ලියමින් සාර්ථක ආණ්ඩුවක් පාලනය කරන්නේ කෙසේද සහ සාහිත්‍යයේ වටිනාකම කුමක්ද කියා ඔහු ලෝකයට කියා දුන්නා. මේ කතාවේ අවසාන පොයින්ට් එක වන හතරවන පොයින්ට් එකටයි මේ යන්නේ. අවසානයේ ක්‍රිස්තුපූර්ව 322 දී මේ මහා ප්‍රඥාවන්තයා මෙලෙවින් සමුගත්තත් ඔහු අපරපු දැනුමේ බීජ අදටත් අපි ඉගෙන ගන්නා සෑම විෂයකම් පාහේ අන්තර්ගත වෙලා තියෙනවා. සැබවින්ම ඔහු මුළු මහත් මාන සන්නිතියේම සිටීමේ මඟ වෙනස් කළ අසම සම මිනිසෙක් යනු නොඅනුමානයි. අද වීඩියෝ එකේ අවසානය මේ විදියට සනිටුවන්න වුණත් මේ වීඩියෝ එකෙන් ඔයාගේ ජීවිතයට මොකක් හරි වටිනාකමක් ගන්න පුළුවන් වුණා නම් ඔයාගේ වටිනා ලයික් එකක් මේ වීඩියෝ එකට දාගෙන යන ගමන් ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ එක බලන්න, මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාලට මේ වගේ තවත් වීඩියෝ බලන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. අදට සමු ගන්නවා. සුබ දවසක්.